මම මේ දවස්වල TikTok එකේ ඒ වගේම YouTube එකේ මගේ මෞපිය වන්දනා වැඩසටහන් වල යොදන බෑක් මියුසික් කියන්නේ ඒක යොදන කවියක් තියෙනවා මම හරි ආස කරපු කවියක් හරි ආස කරපු හඬක් අපේ ධම්මානන්ද පොඩිහාමුදුරුවෝ. ඉතින් YouTube එකේ සර්ච් කරලා බලන්න පානදුරිය ධම්මානන්ද පොඩිහාමුදුරුවෝ කියලා උන්වහන්සේගේ තියෙන ලස්සන කවියක් මෙන්න මෙහෙම. ඉතින් පොඩිහාමුදුරුවන්ගේ TikTok එකේ මේ දවස්වල කියන්නේ වයිරල් වෙනවා කියන්නේ වයිරල්ම කවිය. මම හරි ආසාවෙන් හිතපු කවියක්. මම හරි ආසාවෙන් අහපු කවියක්. ඉතින් මේ පොඩිහාමුදුරුවෝ තමයි ඒක ගායනා කළේ. ඉතින් පොඩිහාමුදුරුවන්ගේ තරම් හඬ ලස්සන නැහැ. නමුත් ඉතින් පොඩිහාමුදුරුවන්ට හදවතින් ආශිර්වාද කරන කන්දකටි හාමුදුරුවොත් එහෙමයි පොඩිහාමුදුරුවොත් එහෙමයි. ඉතින් ඒ අතර අපේ හාමුදුරුවන්ට වඩා කාව්‍යමය ධර්ම දේශනාවන් ගොඩාක් දේශනා කරන්නේ පොඩිහාමුදුරුවෝ YouTube එකේ TikTok එකේ. ඉතින් අපේ පොඩිහාමුදුරුවන්ගේ තිබුණු ලස්සන කවියක් තමයි ඉතින් මම අපේ හාමුදුරුවෝ මතක් කළා අපේ ගිය පාර වැඩම කළේ හසලක සුමිත් හාමුදුරුවෝ. ඉතින් උන්වහන්සේගේ ලොකු දේශනාවන් රාශියක් තිබ්බා. ඉතින් ඒ වෙලාවේ උන්වහන්සේ වැඩම කරපු වෙලාවේ උන්වහන්සේගේ කවියක් ගායනා කළා. ඉතින් මේක මම කරන්නේ ඇත්තටම වෙන මොකුත් නෙවෙයි. මේක හදවතින්ම සතුටු වෙනවා. මොකද අපේ